ඔබතුමන්ලා හිතන ආකාරයට මේ විපක්ෂය ඇත්තටම කතන්දරයක් නේ කියන්නේ. විපක්ෂය වෙන මොකක්වත් නෙවෙයි කතන්දරයක් තමයි ඉදිරිපත් කරන්නේ. නිශ්චිතව කොතනද වංචාවක් සිද්ධ වෙලා තියෙන්නේ. ටෙන්ඩර් ක්‍රියාවලියේ මොකද්ද වැරදියට සිද්ධ වෙලා තියෙන්නේ. කාට හරි අර කිව්වා වගේ කවුරු හරි ආයතනයකට මේකේ මේ සැපයුමට සම්බන්ධ වෙන්න බැරි කමක් ඇවිල්ලා තියෙනවද? එහෙම කවුරු හරි ඇපීල් කරලා තියෙනවද? ඒ සම්බන්ධයෙන් කිසිදු අදහසක් කිසිම චෝදනාවක් විපක්ෂය පැත්තෙන් මතුවෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒගොල්ලෝ කතන්දරයක් හදනවා. අද උදේ ඉඳන්ම එක කතාවක් තමයි හදන්නේ. මොකද්ද මේ කතාව? මේ කතාවේ කියන්න හදනවා ගල්අඟුරු වල ප්‍රමිතිය බාලවීම නිසා අනිවාර්යෙන් වංචාවක් සිද්ධ වෙලා තියෙනවා කියන එක. මේක සරලව ඔක තමයි කතන්දරේ. ඒ කියන්නේ මීට ඉස්සෙල්ලත් ගල්අඟුරු නැව් ඇවිල්ලා තියෙනවා ප්‍රමිතිය බාලවීම නිසා ඒව රිජෙක්ට් කරලා තියෙනවා. ඒවා මේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ සිද්ධ වෙච්ච දේවල්වත් කුමාර ජයකොඩි අමිතුමා යටතේ සිද්ධ වෙච්ච දේවල්වත් නෙවෙයි. මේ මෙතුමන්ලාගේ මේ විපක්ෂයේ ඉන්න මහත්වරුන්ගේ පක්ෂවල ආණ්ඩු තිබිච්ච කාලෙත් මේ සිද්ධිය මේ විදිහටම සිද්ධ වෙලා තියෙනවා. ඒකෙන් ඇත්තටම එහෙම කිව්වම කියනවා ඒ කාලේ සිද්ධ වෙච්ච දේවල් අද කාලෙත් සිද්ධ වෙනවයි කියලා කියනවා කියලා. ඉතින් අපි කියන්නේ නෑ ඒ කන්ටේනර් රිජෙක්ට් වෙච්ච එක අනිවාර්යෙන් වංචාවක් කියලා. ඔබතුමන්ලා මේක පැහැදිලි කරගන්න. අපි කියන්නේ ඒක වෙන්න පුළුවන් දෙයක් මේ ක්‍රියාවලිය තුල. ඒක ඔබතුමන්ලාගේ රචනයටත් වෙලා තියෙනවා. මේ වෙලාවෙත් ගල්අඟුරු වල ප්‍රමිතිය බාල තත්වයන් ඇතිවිය හැකියි. ගල්අඟුරු වෙන රටවල් වලින් ගේන්නේ ලංකාවේ ගල්අඟුරු මයින් කරන්නේත් නෑ. ගල්අඟුරු අපිට වෙන රටකින් තමයි ගේන්නට සිද්ධ වෙන්නේ. ඒක නිසා තමයි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ ගල්අඟුරු සැපයුමක් සිද්ධ කරන්නේ. ඒකනේ දෙන්න පුළුවන් ආරක්ෂාව මේකට. වෙන මොකද්ද දෙන්න පුළුවන් ආරක්ෂාව? වෙන මොකද්ද මේක සම්බන්ධයෙන් අපිට ගන්න පුළුවන් පියවර? ලංකාවේ ගල්අඟුරුත් නැත්තම් අපේ රජයේ ගල්අඟුරු මයින් කරන්නේත් නැත්තම් හරිද අපිට ගල්අඟුරු ආකර නැත්තම් වෙන කොහේ හරි තියෙන ගල්අඟුරු ආකරයක තියෙන ගල්අඟුරු තමයි අපිට ගේන්නට වෙන්නේ. ඒ ගේන ක්‍රියාවලිය තුල යම්කිසි ආරක්ෂාවක් තියෙන්නට ඕන. අපිට මොකක් හරි පාඩුවක් වෙනවා නම් ඒක රිකවර් කරගන්න ඒක නැවත අපිට අය කරගන්න පුළුවන් ආකාරයේ වගන්ති තියෙන්නට ඕන. ඉතින් ඒකට තමයි පෙනල්ටි ක්ලෝස් එකක් තියෙන්නේ. කවුරු හරි සැපයුම් කරුවෙකුට අපිට අවශ්‍ය ප්‍රමිතියට ගල්අඟුරු සපයන්නට බැරි වුණොත් ඒකට දඩයක් රජය ගහනවා. ඒකට දඩයක් මේ කොන්ත්‍රාත්තුව තිලම තියෙනවා. ඉතින් මට තේරෙන්නේ නැහැ මේ තරම් සරල කාරණයක් විපක්ෂය මොන හේතුවකට මෙච්චර සංකීර්ණ කරගෙන දඟලනවද කියලා. ඇත්තටම මම හිතන්නේ මේ ගැන මොකක් හරි නිශ්චිත දැන් එකම නිශ්චිත චෝදනාවයිනේ අද මතුනේ. මරික්කාර් මන්ත්‍රීතුමා කියනවා ඇමතිතුමාගේ කාගේද අම්මගේ බිරිඳගේ අම්මගේ කියන්නේ නැන්ද අම්මගේ account එකට මේ ගනුදෙනුවට අදාළව කවුරු හරි සල්ලි දැම්මලු. ඒක තමයි දැන් මේ වංචා දූෂණ සම්බන්ධයෙන් ආපු එකම චෝදනාව ඔන්න ඕකයි. වෙන කිසිම කතාවක නිශ්චිත චෝදනාවක් ඉදිරිපත් වෙන්නේ නැහැ. එතකොට ඒ වංචා දූෂණේ නැමෙ හරිනේ බරපතල චෝදනාවක්නේ. අපිත් කලබල වෙනවානේ. නේද? ඒ කියන්නේ අපේ ඇමතිතුමාගේ නැන්දම්මගේ account එකට මේ වගේ ගනුදෙනුවක් කරනකොට දැම්මයි කිව්වහම එතුමාට වගකීමක් තියෙන මේක බරපතල චෝදනාවක්. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පාවිච්චි කරමින් කරන චෝදනාවක්. දැන් ඔතුම ඇවිල්ලා කියන්න ඕන මොකද්ද account එක කීයක් දාලා තියෙනවද මොකද්ද ප්‍රශ්නේ කියන්න. ඒකනේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ගේ වගකීම. ඒකනේ විපක්ෂයේ වගකීම. තාමත් නෑ කියලා ගියාමයි දැනුත් නෑ. මේ විපක්ෂය මේ දැන් විවාදය අවසන් වෙන්නත් ළඟයි. මේකද විපක්ෂයේ වගකීම වංචා දූෂණ සම්බන්ධයෙන්. එහෙම account එකක් තියෙනවා නම් දැන් හරි මෙතනට ගේන්න බැර නම් අඩු ගානේ කොහේ හරි මේ බ්‍රයිබරි කමිෂන් එකට ලබා දෙන්න. මොකද ලබා දෙන්න මේ තොරතුරු. මොකද්ද මේ විහිළුව? මොකද්ද මේ විපක්ෂයේ මේ විපක්ෂ කාර්යභාරය තමන් විසීම විහිළුවකට ලක් කර ගන්නවනේ.